ආයිබෝන් මම ඉතින් චන්දිමල් ජයසිංහ මෙතන හැමෝම දන්නවා මේ මගේ පළවෙනි වතාව ඕස්ට්‍රේලියාව වලට ආපු ඉතින් සුරංජි නිසා ආවේ ඔඩිස් බ්‍රෑන්ඩ් එකේ ලොන්ච් එක. ඉතින් හරි සතුටුයි කියන්න මම ලංකාවේ කෙනෙක් විදිහට ලංකාවේ කාන්තාවක් විදිහට සුරංජි ඒ ගත්ත ඉෆෙක්ට් එක එයා ඒ අධ්‍යයනය කරලා ලොකු රිස්ක් එකක් අරගෙන ඉන්ඩස්ට්‍රි එකට මම හිතන්නේ කොයිම ඉන්ඩස්ට්‍රි එක හරි අප්ඩේට් වෙනවා නම් හරි දෙයක් වෙනවා නම් අපි එතන හිට ගන්නවා. මොකද අපි හැමෝම එකම ශේෂ්ත්‍රයේ සුරංජි ගත්තත් මම ගත්තත් මම හිතන්නේ අපි එකම කාලයක් වගේ මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් සුරංජි මේ වගේ රටක් ඇතුලේ ලොකු දෙයක් කරලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි කාන්තාවක් විදිහට අපි හැමෝම ඇයට සපෝට් කරන්න ඕනේ. මොකද මම සල්ලි නිසා කවදාවත් බොරු කියන කෙනෙක් නෙමෙයි සුරංජි. ඉතින් සල්ලි වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් නෙමෙයි. ඇත්තටම සුරංජි මට මේ ප්‍රොඩක්ට් එක ලංකාවට එවලා මම ඒක ලංකාවේ පවා අපි යූස් කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රොඩක්ට් එක හරිම හොඳ ප්‍රොඩක්ට් එකක්. ස්කින් එකට හරි ෆ්‍රෙන්ඩ්ලි. කිසිම ස්කින් එක ඩැමේජ් වෙන්නේ නැති. මම හිතන්නේ බ්ලෂර් එක ගත්තත්, බ්‍රෂ් ෂේඩ්ස් ගත්තත් මම හිතන්නේ හැම දෙයකම හරිම වැදගත්කමක් තියෙනවා. ඒ හැම දෙයකම ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මොකද මම ඇත්ත කතා කරන කෙනෙක් නිසා. ඉතින් ආරාධනා කරනවා හැමෝටම මම හිතන්නේ දැන් හොඳ ප්‍රොඩක්ට් එකක් ඕස්ට්‍රේලියාව වල තියෙනවා. ඉතින් හැමෝටම පුළුවන් තමන්ගේ එදිනෙදා ජීවිතේ මේකප් එක ගත්තත් මම හිතන්නේ සැලොන් කරන බ්‍රයිඩල් කරන අය ගත්තත් ෆික්සිං ස්ප්‍රේ එකේ ඉඳලා කට එකේ ඉඳලා මම හිතන්නේ හැමදේම මේකප් බ්‍රෑන්ඩ් එක ඇතුලේ ඒ හොයාගෙන තියෙන බොහොම හොඳ දෙයක්. ඉතින් අර අපි හැමෝම ආස කරන කලර්ස් අපි හැමෝම හොයන මැට් ෆිනිෂ් එක. ඉතින් මේ ප්‍රොඩක්ට් එක මම හිතනවා ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක් වෙයි ඉස්සරහට. ආරාධනා කරනවා ඇයට ඒක ලංකාවෙත් ලොන්ච් කරන්න කියලා. මොකද ලංකාවට ගොඩාක් ගැලපෙනවා මේ ප්‍රොඩක්ට් එක. ඉතින් සුබපතනවා ඉදිරියටත් මේ ඕස්ට්‍රේලියාව වල වගේම ලෝකේ හැමතැනම මේ බ්‍රෑන්ඩ් එක අපේ ආසියාතික බ්‍රෑන්ඩ් එකක් විදිහට යන්න ලැබෙන්න කියලා ඇයට සුබපතනවා. ඉතින් අපි හම්බෙමු ඉදිරියේදී. මම බලාපොරොත්තු වෙනවා ආයිමත් එන්න ඇවිල්ලා මගේ මේකප් සෙෂන් එකක් කරන්න. මොකද මට මගේ අසනීප තත්ත්ව නිසා මට පොඩි කාලයක් තිබුණේ. මට ඒකට සූදානම් වෙන්න බැරි වුණා. ඉතින් අපි හම්බෙමු ඉක්මනින්ම. ඒ වෙද්දි මම හිතනවා මේ ප්‍රොඩක්ට් එක තවදුරටත් ඩෙවලොප් වෙලා තියෙයි. ඉතින් සුබ පාත්‍රණ නැවත වතාවක් හැමෝටම ජය වේවා.